ශිල්ප සභාවට සම්බන්ධුනේ මීට ඉස්සෙල්ලා මම මේක පටන් ගත්තේ. ඉතින් ඒ කරගෙනකොට මට තනියෙන් කරගෙන යන්න බැරි කමට මම උදව් ගන්න කියන්නේ සහයෝගය ගන්න තමයි මේකට සම්බන්ධ වුනේ. 2012 වගේ තමයි සම්බන්ධ වුනේ මේකට. හැන්ඩික්‍රාෆ්ට් වලට වෘත්ති අධ්‍යාපනයක් ගන්න. මොකද මේකේ වෙල්ඩින් එතකොට ලී වැඩ, යකඩ වැඩ හැමදේම ටික ටික හරි දැනගෙන ඉන්න ඕනේ. ඉතින් පාතමාලාවක් කියලා දෙයක් නැහැ මේක ලබා ගන්න. සහජයෙන්ම එන දෙයක් තමයි මේක වැඩි දියුණු කරලා යන්නේ. හුඟක් වෙලාවට මම ඒක ලබා ගන්න YouTube වීඩියෝස් බලලා තමයි මේ දැනුම ලබා ගන්නේ. වෙළඳපොළ මේක මම හුඟක් වෙලාවට ඉලක්ක කරන්නේ ලංකාවේ වෙළඳපොළ. මොකද මම හුඟක් වෙලාවට මේ කරන්නේ යුරෝපයේ තියෙන කලාව තමයි මෙහෙට ඉදිරිපත් කරලා තින්නේ. මේ ට්‍රැඩිෂනල් දේවල් නෙමෙයි. ඒ නිසා ලංකාව තමයි ඉලක්ක කරන් තින්නේ. විදේශ මාර්කටේ යන්න බලාපොරොත්තු වෙනවා. ඒත් මේ දේවල් නෙමෙයි ට්‍රැඩිෂනල් දේවල් එකතු කරගෙන යන්නේ. මම මුලින්ම සාම්පල්යක් කරනවා. කරලා ඊළඟට 10ක් වගේ ප්‍රමාණයක් හදනවා. එතකොට ඒකේ යන වියදම ලේබර් චාර්ජ් ඔක්කොම එකතු කරලා ප්‍රොෆිට් එකතු කරලා තමයි කොස්ට් එකක් හදන්නේ එකකට. සැලකිය යුතු මට්ටමක තියෙනවා, හොඳ මට්ටමක තියෙනවා. මොකද මේකේ මම මෙතන කරන එක ප්‍රචාරය මදිකමක් තියෙනවා මෙතන මේ ශිල්ප සභාව ඇතුලේ. ඉතින් මීට වඩා ඉල්ලුමක් තියෙනවා නම් හොඳ ආදායමක් තියෙනවා මේකේ. ලාභ ප්‍රතිශතය හොඳයි. අමුද්‍රව්‍ය හුඟක් ලාවට මේ ලී තමයි මේ ලී යකඩයි තමයි බේස් එකක් හැටියට පාවිච්චි කරන්නේ. ඊළඟට කොළඹාවට හැම තියෙන අමුද්‍රව්‍ය වල මේ ඉලක්ක කරගෙන තමයි නිර්මාණයක් කරන්නේ. හුඟක් ලාවට දැන් ලංකාවේ අමුද්‍රව්‍ය ගෙන්නන කට්ටිය එන්න ටික ටික අඩු කරගෙන යනවා. දැන් සාමාන්‍ය හෝල්ඩර්ස්, ස්විච්, ඒ වගේ ලෑම්ප් ෂේඩ් එකට එන්න බඩු සෑහෙන්න අඩුයි දැන් ගන්න. අමුද්‍රව්‍ය තියෙනවා. නමුත් අලුතෙන් නිර්මාණයක් කරන්න දැන් අද සාම්පල්යක් කරලා ඊළඟට ඒ සාම්පල්කට හැරෙන්න මේ මාස් ප්‍රොඩක්ෂන් එකකට මේ බඩු ගන්න ගියාම හුඟක් වෙලාවට ලංකාවේ නෑ. මේ එහෙම ලොකු අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. දැන් පහුගිය දවස්වල ස්විච් එකක් සාම්පල් කරලා ඊළඟට ඕඩර් එක කරන්න යනකොට ඒ සාම්පල් එකට කරපු ස්විච් එක ලංකාවේ ගන්න නෑ. ඒවා ගෙන්නන්නේ නෑ. පහුගිය දවස්වල ඒකට හරියන්න එතකොට ගොඩක් අපහසුතාවයකට පත් වෙනවා. ඒ හදපු එකට හයි කරන ස්විච් එක නැති වුණාට පස්සේ ඊළඟ ස්විච් එකට හදන්න සෑහෙන වෙනසක් කරන්න වෙනවා. ලොකු මුදලක් වැය කරන්න ඕනේ. එක්කෝ මේ ආනයනය කරලා මේ අමුද්‍රව්‍ය මේ ස්ටෝර් කරගෙන තියාගන්න. ඒක ටිකක් අමාරු තත්ත්වයක් තියෙනවා. මම තනියෙන් කරන ටිකක් අපහසුතාවයක් තියෙනවා. මොකද වැඩ කරලා ඉවරලා ගෙදර ගිහිල්ලා ඒ Facebook කරනවා, YouTube channel එකක් දැන් පටන් අරන් තියෙනවා. ඉතින් මේ තනියෙන් කරනකොට ටිකක් අමාරුයි. ඒක කවුරු හරි සහයෝගය දෙනවා නම් ඉදිරිපත් වෙනවා නම් ටිකක් ලේසි. ඉතින් මොකද ලොකු මුදලක් ගෙවලා මට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ඇත්තටම මේ මම කරන නිර්මාණ තියෙන තැනේ හැටියට හුඟක් වෙලාවට කස්ටමර්ස්ලා මේ කේවල් කරලා තමයි ගන්නෙ. නමුත් මේ තියෙන තැන මීට වඩා මේ ශිල්ප සභාවේ මේ වහලවල් තෙමෙනවා, ඒ වගේ අඩුපාඩු නොතිබුණා නම් මීට වඩා මගේ නිර්මාණය අගය වැඩි වෙනවා. දැන් මේ වගේ තැනක මම මේ වගේ බඩුවක් විකුණනකොට හරියට පේමන්ට් එකේ බඩුවක් විකුණන තත්ත්වයට තමයි පත් වෙලා තියෙන්නේ. ඇත්තටම රජයෙන් කරන්න ඕනේ මේ අපේ වැඩේ අපිට කරගෙන යන්න පුළුවන් හොඳට. මේ තියෙන තැන හරියට හදලා දුන්නා මීට වඩා හොඳට අපි මේ වැඩේ ලස්සනට කරන්න පුළුවන්. මොකද කස්ටමර් කෙනෙක් එනකොට මේ වටේ ලස්සනට මල් ටික තියලා මේ කුණු ටික දාන්න බින් එකක් නැතුව එන කස්ටමර් අපි ගැන පැහැදීමක් ඇති කරගන්නේ. මේ ව්‍යාපාරය සම්බන්ධව මම කියන්නේ මම හිතන්නේ මේක ඇත්තටම මට මං ආසාවෙන් කරන්නේ මට මේක මෙඩිකේෂන් එකක් වගේ. ඉතින් කොච්චර අපහසුතාවය තිබ්බත් මම මේක ආසාවෙන් කරනවා. ආදායම් පැත්තෙන් ගොඩක් අඩුයි. මං කොහොම හරි මේක දියුණු කරනවා.